මේ තියෙන්නේ හෙයා ජෙල්. මේ තියෙන්නේ හෙයා වැක්ස්. මොකක්ද වෙනස? හෙයා ජෙල් කියන්නේ කොණ්ඩේ තදින් රඳවා තබා ගන්න භාවිතා කරන ප්‍රොඩක්ට් එකක්. සාමාන්‍යයෙන් ෂයිනි වෙට් ලුක් එකක් ලැබෙනවා. හැබැයි වේලුණාට පස්සේ නැවත හැඩ ගස්සන්න අමාරුයි. හෙයා වැක්ස් කියන්නේ කොණ්ඩේ හැඩ ගස්සන්න භාවිතා කරන ප්‍රොඩක්ට් එකක්. සාමාන්‍යයෙන් නැචරල් මැට් ලුක් එකක් ලබා දෙනවා. අවශ්‍ය නම් කොණ්ඩේ නැවත හැඩ ගස්සන්නත් පුළුවන්. මේ තියෙන්නේ ක්‍රීම්. මේ තියෙන්නේ ලෝෂන්. මොකක්ද වෙනස? ක්‍රීම් කියන්නේ thick moisturizer එකක්. මේකේ ඔයිල් වැඩි. වතුර අඩුයි. ඒ නිසා වියලි හෝ ඉතා වේලි සමට වඩාත් සුදුසුයි. සමේ තෙතමනේ වැඩි කාලයක් රඳවා ගන්න උදව් කරනවා. ලෝෂන් කියන්නේ thin moisturizer එකක්. මේකේ වතුර වැඩි, ඔයිල් අඩුයි. ඒ නිසා සාමාන්‍ය හෝ ටිකක් වේලි සමට සුදුසුයි. ඒ වගේම ඉක්මනින් සමට උරා ගන්නවා. මේ තියෙන්නේ perfume. මේ තියෙන්නේ body spray. මොකක්ද වෙනස? perfume කියන්නේ සාමාන්‍යයෙන් fragrance oil වැඩි නිෂ්පාදනයක්. ඒ නිසා සුවඳ වැඩි කාලයක් තියෙනවා. body spray කියන්නේ fragrance oil අඩු සහ alcohol වැඩි නිෂ්පාදනයක්. ඒ නිසා සුවඳ වැඩි වෙලාවක් නොපවතින අතර සාමාන්‍යයෙන් මුළු ශරීරයටම ස්ප්‍රේ කරනවා.